2025 වර්ෂයේ එනම් මෙම වර්ෂයේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව මැයි මාස 14 වන දින පමණ සිදුවේ. ජන්ම රාශි ක්‍රමයට කෙටියෙන් පලාපල ඔබම සපයා ඇති වගු අනුව මෙයින් බලා ගන්න. රාශි චක්‍රය මේෂ වෘෂභ මිථුන ආදී වශයෙන් රාශි 12න් මීනයෙන් අවසන් වෙයි. මෙහි සපයා ඇති උදාහරණය අනුව කන්‍යා ලග්න ජන්මියෙකු වන අතර මෙහි චන්ද්‍රයා වාමාවර්තව යන විට 9 වැන්නේ පිහිටයි. දැන් 9 වැන්ම ජන්ම රාශිය හෙවත් චන්ද්‍රයා සිට රාශිය වේ. 9 වැන්නේ සිට වාමාවර්තව ගණන් කරන විට වෘෂභ රාශිය නිසා ගුරු මාරුව මිථුන රාශියේ වන බැවින් වෘෂභ රාශියේ සිට යලි වාමාවර්තව ගණන් කරන විට 9 වැන්නේ සිට දෙවැන්නේ ගුරු මාරුව සිදුවේ. මෙහි සපයා ඇති උදාහරණය අනුව පී.වී. නරසිංහ රාව මහතාගේ අදාළ වගුව අනුව දෙවැන්නේ ගුරු මාරුව සිදුවන බැවින් රිසල්ට් වශයෙන් good පලාපලය වශයෙන් happiness domestic harmony හා success වශයෙන් හැඳින්විය හැකිය. මෙහිදී චන්ද්‍රයාගෙන් දෙවැන්නේ ගුරු මාරුව මේ උදාහරණය අනුව සිදුවේ. මේ අනුව ඔබේ හඳහනට අදාළ පලාපලයද අදාළ වගුවෙන් බලාගත හැකිය.